අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායක. මම දින්න මම එක අමරදේවස ගුවන් විදුලියේ වැඩ. මගේ තාත්තා සතියේ පඩිය ගත්තේ. ඔන්න කට්ටය යනවා කියන. අම්මා තාත්තා අත්වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා. වික්ටර් රත්නායක මට ලොකු ලියුමක් එවලා තිබුණා. තාම තියෙනවා ඒ ලියුම. ඕන තැනක අපිට යන්න පුළුවන්. සත්ත පහක් අත නැතුව මගේ තාත්තා ඇඳුම් මාන්නේ. අපි 9 දෙනෙකුගෙන් යුක්ත පවුලක දරිද්‍රතාවෙන් අන්ත අසරණ තත්ත්වයටපත් වෙච්ච පවුලක් අපි. මගේ තාත්තා සතියේ පඩිය ගත්තේ. සුමානේ පඩිය අරගෙන සුමානෙට දේවල් සැලසුම් කරා. මරණකම් එයා සත පහක්වත් ණය උන්නේ කොච්චර දුප්පත් වුණා. මට හොඳට මතකයි මගේ පන්ති බාර ගුරුතුමියක් හිටියා. මේ ගුරුතුමී තමයි මාව ගුවන් විදුලි ළමා මණ්ඩපයට එක්කරගෙන ගියේ කරුණාරත්න අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයට. 1953 අවුරුදු 10යි. අපිට මේ තිබුණේ නෑ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ. තාත්තට තිබුණේ නෑ ඒවද අරන් දෙන්න. ඒ කාලේ තිබුණා මේ කට්ට සෙරපු කියලා සෙරපු જાතියක්. 730යි 750යි ඕක තමයි දාන් යන්නේ. සපත්තු මේස් දාන සිටියා. මම නම් දාගෙන ගියේ කට්ට සෙරපු. ඉතින් මං එනකොට ටකස් ගාලා සද්ද එනවනේ කට්ට සෙරපු. ඔන්න කට්ට යනවා කියන. කරුණාරත්න අබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමයි හරි දුප්පත්. මෙයාට පුළුවන් නම් උදව් කරන්න. දැන් ළමා මණ්ඩපේ දැන් මං ඉතින් ඉන්නවා අවුරුදු ගාන. අමරදේවස ගුවන් විදුලියේ වැඩ. එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටය ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න. අද ඔයගොල්ලෝ දකින්නවනේ රියැලිටි ෂෝස් තරඟයක් තිබ්බා ගුවන් විදුලියේ. ඒකට කිව්වේ යාෂීප් ගීත තරඟය. මේ තරඟෙට අපි වට දෙක තුනකින්ම ඉදිරිපත් වෙලා අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායක. මම දින්න මම එක පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක්. මං කිව්වා මේ මහත්තයා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ. අපිට ඒක එපා. අපි හරි දුප්පත්. අපිට පුළුවන් නම් මේකට සල්ලි දෙන්න කියලා. ඊයේද සල්ලි දුන්නා. මට ඇත්තටම ඒක තමයි මතක නැහැ. ඒ ගමනේදී හරි ආසයි තාත්තටයි මටයි. දැන් එන ගමන් තාත්තට මං කියනවා තාත්තා ටේලර්නේ. තාත්තා ඇඳුම් මාන්නේනේ. තාත්තා ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකේ. තාත්තා අපි විස්තරිකයක් ගමු. සල්ලි හම්බෙලානේ. තාත්තා උඹට පිස්සුද මේ ගේ ලයිටුත් නැහැ. කොහෙන් විස්තරික ගන්නද කියලා. අපි කො ලයිටුත් ගමු. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තා ඉස්තිරිකයක් ගත්තා. සුමානෙකට දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. ඊට පස්සේ තාත්තට උණු වතුර බෝතලයක් ගත්තා. අම්මා තාත්තා අත්වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා. ඉතින් තාත්තා රෑ වෙනකම් වැඩ. අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පේ තමයි තාත්තා බොන්නේ. උණු වතුර බෝතලයක් ගන්න කිව්වා තාත්තා. අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා. වික්ටර් රත්නායකත් ජනප්‍රිය නෑ මාත් ජනප්‍රිය නෑ ඒ කාලේ. වික්ටර් රත්නායක මට ලොකු ලියුමක් එවලා තිබුණා. තාම තියෙනවා ඒ ලියුම. එයා ලියලා ඇව්වේ මම දෙවෙනි වෙච්ච එකට හරිම කැමතියි. එයා පළවෙනි වුණා මට එක් කරන්න හම්බෙන්නේ නැහනේ. එයා ඒකට මට ආශිර්වාදයක් කරා. ඒ ආව ගමන ඉතාම ශක්තිමත්. අපි දැන් ලොකු මුදලක් හම්බ කරලා නැතුණට ඕගොල්ලෝ හම්බ කරලා තියෙනවා. ඕගොල්ලන් ඕන තැනක අපිට යන්න පුළුවන්. සත්ත පහක් අත නැතුව ඕගොල්ලෝ ඉන්නවා අපිට. ජනතාවක් අපි හම්බ කරලා. හුඟක් අය අහනවා. ඇයි මේ සුදු මාඳින්නේ? ඇයි ඔරලෝසු දාන්නේ නැත්තේ? ඇයි අරක දාන්නේ නැත්තේ? ඇයි ඕම අහනවා? ඉතින් මේ අපිට තිබුණු විදිහට අපි යන්දා. ඉතින් ඒ සරලකම එහෙම පුරුදු වුණා. දැන් බෑ. දැන් රත්තරන්ින් සාරියක් දෙනවත්වත් බෑ. මේක තමයි සාරිය. මම හිතන්නේ අපේ පැවැත්ම එතනයි. මම පොඩ්ඩක්වත් සැලෙන්නේවත් ලැජ්ජාවෙන්නේවත් නෑ පුතේ දුවේ. මගේ මේ ජීවිත කතාව කියන්නේ. ඉතින් අපි hina වෙලා ඉන්නවා.